ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක ඍණ ලකුණු දෙකක් තියෙන අවස්ථාවක මේ ගාන කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. පළවෙනියටම මුල් පදයේ සහ අවසාන පදයේ ගුණිතාකාරය අපි ලියා ගන්නවා. මේක ලියනවා අපි ඍණ දෙවරක් 6 12යි x වර්ග කියලා. ඊට මේක හැදෙන ගුණිත ක්‍රම මොනවද කියලා අපි බලමු. පළවෙනියටම අපිට ලියන්න පුළුවන් 1x වැඩි කිරීම 12x විදිහටත් 2x වැඩි කිරීම 6x විදිහටත් 3x වැඩි කිරීම 4x විදිහටත් අපිට මේක ලියන්න පුළුවන්. දැන් ඔයාලා මේ දෙක ගුණ වෙලා ඍණ 12x වර්ගය හදා ගන්නත් ඕනේ. මේ දෙක එකතු කරලා ඔයාලා ඍණ x හදා ගන්නත් ඕනේ. මේකෙදි ඔයාලට පේනවා ඒක අපිට හදා ගන්න ලේසි. 3x වැඩි කිරීම 4x ගේ. අපි බලමු දැන් ඒක කොහොමද අපි හදාගන්නේ කියලා. ධන 3x ගුණ කිරීම ඍණ 4x. ඔයාලා දන්නවා ධන ලකුණක් ඍණ ලකුණක් එක්ක ගුණ වෙද්දී ධන ලකුණක් ඍණ ලකුණක් එක්ක ගුණ වෙද්දී උත්තරේ අපිට එන්නේ ඍණ වලින්. එතකොට මේකේ උත්තරේ ඍණ 12x වර්ග. අන්න අපිට දැන් ඍණ 12x වර්ග හැදුනා. අපි බලමු මේකේ ඍණ x වර්ගය අපිට හැදෙනවද කියලා. දැන් බලන්න ධන 3x එකතු කිරීම ඍණ 4x. ඔයාලා දන්නවා අපි පද දෙකක් එකතු කරද්දී විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා විශාල සංඛ්‍යාවේ ලකුණ දාන්නේ. දැන් මේකේ හැම බැලුවොත් අපිට පුළුවන් ඍණ ලකුණ මෙතනින් ගන්න. එතකොට අපිට උත්තරේ ඍණ x විදිහට එනවා. අන්න දැන් අපිට මේකේ සියලුම පද ටික හැදලා තියෙන්නේ. ලකුණත් එක්ක ගුණ කරාම ඍණ 12x වර්ගයත් ලකුණත් එක්ක එකතු කරාම ඍණ x වර්ගයත් අපිට හැදලා තියෙන්නේ. දැන් අපි මේකේ ප්‍රකාශනය ලියාගමු. 2x වර්ග ධන 3x ඍණ 4x ඍණ 6. දැන් අපි මේක සාමාන්‍ය විදිහටම ප්‍රකාශන දෙකක් විදිහට වෙන් කරගෙන පොදු සාධක එළියට අරන් ලියනවා. දැන් මේකේ පොදු සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් එළියට x. එස වරහන් ඇතුලේ x 2x ධන 3 ලියන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඍණ 2 එළියට ගන්න පුළුවන්. මේ පද දෙකටම අපිට 2 පොදුයි. 2යි එළියට අරන් 2x ධන 3. ඔයාලා දන්නවා ඍණ 2 ගුණ වුණාම ධන 3ෙන් ලකුණ ඍණ 6යි කියලා එනවා අපිට. දැන් අපිට මේක උත්තරේ ලියන්න පුළුවන් 2x ධන 3 x ඍණ 2 කියලා.